ඔයාලා හැම කෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ඔයාට ගොඩාක් වැදගත් වෙන ගණිත ගැටලුවක් අරගෙන ඇවිත් තියෙනවා. අද දවසේ මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය ඒ කොටසේ 16 වෙනි ගාන. මේ ගාන අපි රූප සටහනක් එක්කම තියෙනවා. අපි බලමු මොකද්ද මේකේ කියන විස්තරය කියලා. මෙහි දැක්වෙන්නේ අරය 7 සෙන්ටිමීටර් වූ අර්ධ වෘත්තයකින් හා ත්‍රිකෝණයකින් සමන්විත සංයුක්ත රූපයකි. මේ තියෙන්නේ අර්ධ වෘත්තයක් සහ ත්‍රිකෝණයක් එකට සම්බන්ධ වෙලා හැදුණු සංයුක්ත රූපයක්. අහන ප්‍රශ්නය මුළු රූපයේ වර්ගඵලය සොයන්න කියලා. මුළු රූපයේ වර්ගඵලය සොයන්න කියලා තමයි කියන්නේ. මුළු රූපයේ වර්ගඵලය හොයනකොට අපිට සංයුක්ත රූපයේ වර්ගඵලයම හොයනකොට අපිට මෙතනදී රූප දෙකක් තියෙන නිසා අපි එකවරම රූප දෙකේම වර්ගඵල හොයාගෙන යනවා. මොකක්ද? අර්ධ වෘත්තයේ වර්ගඵලය එකතු කිරීම ත්‍රිකෝණයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය සහ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන දෙකම එකවර හොයාගෙන යන්න උත්සාහ කරනවා. අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන්න පුළුවන් වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රයෙන් භාගයක් විදිහට භාගයයි 5r වර්ගය ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. මේ විදිහට තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. අපි බලමු ආදේශ කරගන්න. අර්ධ වෘත්තයට 2න් 1යි 5 කියලා කියන්නේ 7න් 22යි. අරය මේ වෘත්තය ගත්තොත් මේ අර්ධ වෘත්තේ මේ තියෙන අරය පුතේ අරය 7 සෙන්ටිමීටර කියලා තමයි දීලා තියෙන්නේ. මෙතන r වර්ගය තියෙන නිසා 7 ගුණ කිරීම 7 කියලා අපිට ගන්න වෙනවා. මේ තමයි අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඒකට අපි එකතු කරනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ 2න් 1 මේ ත්‍රිකෝණයේ ආධාරකයේ විදිහට ගන්න වෙන්නේ අපිට මෙන්න මේ කියන පාදය. මේ කියන පාදය මෙතන 7යි නම් මෙතනත් 7යි. ඒ කියන්නේ මේ සම්පූර්ණ පාදය 14ක් එනවා. ඒ වගේම මෙන්න මේ උස තමයි ලම්බක උස කියලා ගන්න වෙන්නේ. ඒ උස 7යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් අපිට භාග සංඛ්‍යා සුළු කිරීමක් සහ එකතු කිරීමක් තමයි තියෙන්නේ. අපිට මේක දැන් මේ වර්ගඵලය කියන සංකල්පයෙන් අයින් වෙලා සුළු කිරීම තැනට ඇවිල්ලා තිනවා භාග සංඛ්‍යා සුළු කිරීම කියන තැනට. අපි මේක සුළු කරගන්න බලමු. මෙතන 2 සහ 22 සුළු වෙනවා 2කින් 2ට 1යි 22ට 11යි කියලා සරල වෙනවා. 7 සහ 7 සුළු වෙනවා 7න් 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි කියලා සරල වෙලා එනවා. එතකොට මෙතනින් ඉතුරු වෙනවා 11 වරක් 7 11 වරක් 7 77ක් කියලා තමයි අපිට ලැබෙන්නේ උත්තරය. අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන එක සුළු කරගන්න පුළුවන් 2 සහ 14 2ට 1යි 14ට 7යි කියලා සුළු වෙනවා. එතකොට එතනින් ඉතුරු වෙන්නේ 7 වරක් 7 7 වරක් 7 49යි. එකතු කරලා බලමු 9යි 7යි එකතු කරොත් 16යි එකක් ඉතිරි 7යි 4යි 11යි ඉතුරු 1යි 12යි 126යි වර්ගඵලය නිසා වර්ග සෙන්ටිමීටර කියලා තමයි පිළිතුර එන්නේ. මේ වගේ ගැටලුවකදී අපි වෙන වෙනම වර්ගඵලය හොයලා එකතු කරන්නේ නැතුව අපිට එක පියවරේම අදාළ රූප දෙකේ වර්ගඵල සූත්‍ර වලින් වෙන වෙනම හොයාගෙන ගිහින් එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ ගානත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් මේ වගේම ගොඩාක් වටිනා ගැටලුවක් එක්ක හමු වුණතුරු ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.